ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කෙල්ලෙක් වුණාම ලස්සනට පිළිවෙලට ඉන්න ඕනනේ. ඉතින් මං හදන්නේ මගේ නියපොතුවලට කියුටෙක්ස් ගන්න. අපි ඉස්සෙල්ලම නියපොතු ටික කපාගෙනමු. මොකද නියපොතු දික් කරගෙන ඉන්න මට හරි අමාරුයි. ඒ නිසා ඒක චුට්ටක් වුණත් මං කපනවා. මේ කියුටෙක්ස් එක තමයි මං අද ගන්නෙ. ඒකේ කලර් එක අපේ නියපොතු වල කලර් එකට සමානයි. සමාන පාටක් තමයි තියෙන්නේ. මියා මේ විදිහට කියුටෙක්ස් ටික ගන්නකම් මං පොඩි කතාවක් කියන්නම්. අපි ටික ටික ලොකු වෙද්දී අපිට එක එක විදිහේ මිනිස්සු හම්බ වෙනවා. එතකොට එයාලත් එක්ක අපේ දේවල් ෂෙයා කරගන්න හම්බෙන්නේ. හැබැයි මුණ මිනිස්සුන්ම අපිට කරදරයක් ප්‍රශ්නයක් වුණාම අවසානයේ අපි ළඟ ඉතිරෙන්නේ අපි විතරයි. අම්මා තාත්තා එයාගේ විගාවෙත් නැහැ. තමන් විතරයි. ඒ හින්දා පුළුවන් හැමෝම තමන්ව බලන්න. තමන්ට ආදරය කරන්න. කතාවෙන් කතාව මම කියුටෙක්ස් ටික දාලා ඉවර කරා. good morning ළමයි. අන්න අපි ආවා ඊළඟ දවසේ උදේට. ඔයාලට මම උදේට හන ඔරිජිනල් සවුන්ඩ් එක අහන්න. ඔන්ලයින් නම් අහගන්නකෝ. 1 2 3යි. ඇහුවනේ. ඔන්න ඊට පස්සේ අපි ලෑස්ති වෙලා ගියා ෆිල්ම් එකක් බලන්න. මොකට තරද තමයි බැලුවේ ෆිල්ම් එක නම් අරු ඔයාලා කියලා බලන්න. මම ඉතින් පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා. මෙමරිස් ටිකක් එකතු කරගන්න මගේ ලයිෆ් එකට. ඊට පස්සේ දවසේ දෙන ප්‍රධාන වැඩවලින් ටිකක් තමයි මගේ චූටි පැටියව උරුතල් කරන එක. බලන්නකෝ. මෙන්න මේ හෙයාර් ක්ලිප්ස් ටික නම් මම අරන් ආවේ ෆිල්ම් එක බලන ගිය වෙලාවේ. දැන් ගොඩක් අය ඒක මේ වගේ ක්ලිප්ස් පාවිච්චි කරනවානේ. ඉතින් මට ආසයි තියලා ගත්තා. මේ වලට පෙන්නන්න මම හදපු තව එක අයිටම් එකක්. මේක දැන් මම පාවිච්චි කරලා තියෙන්නේ ස්වභාවික දේවල්. කොට ලී කෑලි පස් බෙල්ලෝ ඒ වගේ ස්වභාවික දේවල් පාවිච්චි කරලා තමයි සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ. කොහොමද බලන්නකෝ. අපි දැන් පහන තියමු. මල් ටිකක් කඩලා පැන් තියලා එතකොට හඳුන් කුරුපත්තු කරලා පහන් පත්තු කරලා මේ වගේ බුදුන් වඳිද්දී හිතට දැනෙන පුදුම නිදහසක්. හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් බුදුන් වඳින වෙලාවට ඒ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. වෙලාවකට හිතෙනවා සැනසීම කියන එක තියෙන එකම තැන ඒක නේද කියලා. අපි චූටි කාලේ ඉඳලා දැක්කේ අම්මා එතකොට තාත්තයි දෙන්නම මහන්සි වෙලා අපිට කන්න හදලා දෙනවා. ඒ අර දෙන දෙයක් කාලා අපිත් ඉතින් ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, පන්ති යනවා. හැබැයි ඒ දේවල් අපිට තේරෙන කාලය ආපහු අපි කරන්න ගත්තාම තමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරුද කියලා. ඉතින් පුළුවන් විදිහට දැන් අපිට එයාලට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න ඕනේ.
ඒක එතකොට එයාටත් එයාලගේ පැත්තෙන් හයියක්. ඒ නිසා පුළුවන් විදිහට එයාලට උදව් කරන්න ඕනේ. ජීවිතේ මිනිස්සුන්ට එක එක දවස් තියෙනවානේ. සතුට හිතෙන දවස් තියෙනවා, දුක හිතෙන දවස් තියෙනවා. අපි කැමති මිනිස්සුත් එක්ක අපිට ඉන්න හම්බ වෙන දවස් තියෙනවා, නැති වෙන දවස් තියෙනවා. ඉතින් අපිට ඒ හම්බ වෙන චූටි වෙලාවේ අපි ආදරය කරන මිනිස්සුත් එක්ක අපි සතුටින් කාලය ගත කරන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. ඉතින් එහෙම ඉන්න හම්බ වෙච්ච ලස්සන දවසක් තමයි මේක. ඒ හම්බෙන චූටි මොහොතේ වුණත් ඒක අපිට එන්ජොයි කරන්න පුළුවන් නම් ලස්සනට විඳින්න පුළුවන් නම් අපේ ජීවිතේ ලස්සන මතක ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඔන්න අද ඔක්තෝබර් 28 මගේ චූටි මල්ලිගේ උපන්දිනේ. ඉතින් කියනවා නම් මේ ලෝකේ මම වැඩිපුරම ආදරය කරන මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් තමයි එයා. මගේ හැම දෙයකටම මගේ හයියට ඉන්නේ මගේ ලස්සන චූටි මල්ලි. ඉතින් ගහ ගන්නවා මරා ගන්නවා යාළු වෙනවා. ඒ වගේ තමයි අපි දෙන්නගේ ලයිෆ් එක. මගේ චූටි මල්ලිට ඉතින් සුබ උපන්දිනයක් වෙන්න කියලා අක්කා ඔයාගේ අක්කා ප්‍රාර්ථනා කරනවා. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.